ආදරය කියන්නේ මොකක්ද? අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ ආදරය කියන්නේ මොකක්ද කියලා. ආදරය කියන්නේ හුදෙක් එක් වචනයකින් විස්තර කළ හැකි දෙයක් නෙමෙයි. එය හැඟීමක්, කැපවීමක් සහ අවබෝධයක් එකතු වූ ඊටා ගැඹුරු මානුෂීය අත්දැකීමක්. සරලවම කිවහොත් තමන්ට වඩා තවත් කෙනෙකුගේ සතුට සහ සුභසිද්ධිය ගැන අවංකවම සොයා බැලීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම ආදරය ලෙස හඳුන්වන්න පුළුවන්. ආදරය තියෙන තැනක අඩුපාඩු තිබුණත් පිළිගැනීම කරනවා. සතුට තියෙන දවස්වල පමණක් නෙමෙයි, දුක තියෙන දවස්වලටත් ඒ දෙන්න එකට ඉන්නවා. අපි ආදරයේ ප්‍රධාන ලක්ෂණ 4ක් ගැන කතා කරනවා. ඒ තමයි අංක 1 කැපවීම. තමන්ට කිරීමට අපහසු වුණත් අනෙකා වෙනුවෙන් කරන දේවල්. අංක 2 විශ්වාසය. බියක් නැතිව හිත විවෘත කරගන්න පුළුවන් වීම. අංක 3 ගෞරවය. අනෙකාගේ අදහස්, සිතුවිලි සහ සීමාවලට ගරු කිරීම. අංක 4 ඉවසීම. වරදක් වෙද්දී අතහැර දැමීම නොව තේරුම් ගන්න උත්සාහ කිරීමයි. උදාහරණයක් විදියට අපි මව්පිය ආදරයක් ගැන හිතමු. මවක් හෝ පියෙක් තමන්ට කෑම අඩු වුණත් දරුවන්ට කෑම ලබා දෙනවා. රැට නිින්ද නැතිව දරුවන් රැක බලා ගන්නවා. දරුවාට වේදනාවක් තියෙනකොට තමන්ට වඩා ඒ වේදනාව මව්පියන්ට දැනෙනවා. මේකෙදී ඔවුන් මට මොනවද ලැබෙන්නේ කියලා හිතන්නේ නැහැ. දරුවාගේ යහපැවැත්ම තමන්ගේ සතුටට වඩා වැදගත් වෙලා තියෙනවා. ඒකයි නිරාශාවක් නැති, බලාපොරොත්තුවක් නැති ආදරය. ඊළඟට අපි තවත් උදාහරණයක් ගත්තොත් මිතුරන් අතර ඇති ආදරය. හොඳ මිතුරෙක් ඔබේ වැරදි වෙද්දී අගය කරන්නේ නැහැ. නමුත් සත්‍ය කියලා නිවැරදි කරනවා. ඔබ දුකින් ඉන්නකොට සලකා බලනවා. අසරණ වෙද්දී අතහැර යන්නේ නැහැ. මෙතන කියවෙන්නේ ආකර්ෂණයක් ඇති වෙනවා නම් ඉක්මනින් මේක නැති වෙලා යනවා. ඒත් ආදරය කාලයත් එක්ක තව තවත් වර්ධනය වෙනවා. ඊළඟට ආකර්ෂණය Tamanට ලැබෙන දේ මත පදනම් වෙනවා. ඒත් ආදරය අනෙකාට ලබා දෙන දේ මත පදනම් වෙනවා. ඊළඟට ආකර්ෂණය ගැටලු ආවොත් අඩු වෙනවා. ඒත් ආදරය ගැටලු හරහා තවත් ඒ දෙයට ගැඹුරු වෙනවා. අවසානයේදී ආදරය කියන්නේ ඔයා මට ඕන කියන එකට වඩා ඔයා හොඳින් ඉන්න ඕන කියලා හිතන හැඟීමක්. ඒ වචන වලින් විතරක් නෙමෙයි, ක්‍රියාවන් වලින්, ඉවසීමෙන් සහ කාලයත් එක්ක පෙන්වන දෙයක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ ආදරයේ ස්වරූප කිහිපයක්. ඒ තමයි ප්‍රේමාදරය, ඒකපාර්ශවී ආදරය සහ සත්‍ය ආදරය. ප්‍රේමාදරය කියලා කියන්නේ හිතට විශේෂ ආකර්ෂණයක් ඇතිවීමයි. එකිනෙකා එක්ක ජීවිතය බෙදා ගන්න කැමති වීමයි. ශාරීරික, මානසික සහ ආත්මීය බැඳීමක් ඇතිවීම ප්‍රේමාදරය ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ප්‍රේමාදරයේදී අනිකා නැතිව හිස් බවක් දැනෙනවා. ඔවුන්ගේ සතුට ඔබට විශාල සතුටක් වෙනවා. අනාගතය ගැන එකට සිහින දකිනවා ඔයා අනිත් කෙනා එක්ක. උදාහරණයක් විදියට යුවලක් ගැන සිතමු. ඔවුන් දෙදෙනා අතර ගැටලු එනවා. තරහ වෙන දවස් තියෙනවා. ඒත් අපි දෙන්නාට මේක විසඳ ගන්න පුළුවන් කියලා එකට ඉඳිනවා ඇර අතහැර දමා යනවා නෙවෙයි. මෙතනදී සත්‍ය ප්‍රේම ආදරය ආකර්ෂණය පමණක් නම් ගැටලුව આવොත් එතනින්ම අවසන් වෙනවා. ඊළඟට ඒකපාර්ශවී ආදරය. ඒකපාර්ශවී ආදරයක් කියලා කියන්නේ ආදරේ තියෙන්නේ එක පාර්ශවයකට විතරයි. අනෙක් කෙනාට හැඟීම ඇති වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඔයා සෑම විටම උත්සාහ කරනවා ඔයාගේ හැඟීම් වටිනවා කියලා දැනෙන්නේ නැහැ අනිත් කෙනාට. බලාපොරොත්තු වැඩි. ඒ වගේම වේදනාවන්ද වැඩි. උදාහරණයක් විදියට ඔබ කෙනෙකුට ගොඩාක් ආදරය කරනවා කියලා සිතන්න. ඒත් ඔවුන්ට ඔයා ආදරය කරන කාලය හොයාගන්න බෑ. ඔයා දුකින් ඉන්නකොට ඔයා ගැන හොයලා බලන්නේ නැහැ. ඒත් ඔබ තව තවත් උත්සාහවන්ත වෙනවා එයාට ආදරය කරන්න. මෙතනදී තියෙන්නේ ආදරයට වඩා ආසාව සහ බලාපොරොත්තු. ඒකපාර්ශවී ආදරය දිගු කාලයකට ගියාම ආත්ම ගෞරවයත් හිතේ සුවයත් අහිමි වෙනවා. ඊළඟට සත්‍ය ආදරය. සත්‍ය ආදරය කියන්නේ මට ඔයාව ඕන කියන එකට වඩා ඔයා හොඳින් ඉන්න ඕන කියන හැඟීමයි. එකිනෙකාගේ දුර්වලතා පිළිගැනීම, බලෙන් වෙනස් කරන්න උත්සාහ නොකිරීම, විශ්වාසය සහ සත්‍යතාව පිළිගැනීම, බිය නැතිව නිදහස සිටීමට ඇති හැකියාව. මෙන්න මේ දේවල් තමයි සත්‍ය ආදරය කියලා කියන්නේ. උදාහරණයක් විදියට කෙනෙකුට විදේශගත වීමේ අවස්ථාවක් ලැබෙනවා. ඒක ඔබට දුරස් වීමක්. ඒත් මේක වගේ ජීවිතයට හොඳයි නම් යන්න කියලා හිතෙනවා. මෙතනදී අදහස් වෙන්නේ අයිතිවාසිකම් ආදරය නෙමෙයි, නිදහස දෙන ආදරයක් ගැනයි. ඉතින් අපි අද වීඩියෝවෙන් කතා කරේ ආදරය කියන්නේ මොකක්ද කියලා. ආදරය කියන්නේ වේදනාවට හුරු වෙන එක නෙවෙයි. ආදරය කියන්නේ ඔබව ශක්තිමත් කරන, හොඳ මිනිසෙක් වෙන්න උදව් කරන බැඳීමක්. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම්
පහලින් කමෙන්ට් කරන් යන්න හොඳ සහ නරක ගැන. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඉදිරියටත් මේ වගේ දේවල් බලන්න එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.